ඒවායින්ද එම කාර්ය පමණක් සිදු කළ හැකි නිසා එය ගොවිජනයාට වඩාත් සමීප වී නැහැ. නමුත් අම්පාර ප්‍රදේශයේ අපේම දේශීය නව නිර්මාණකරුවෙකු වන මොහොට්ටි මහතා අට්‍රැක්ටරයෙන් සිදු කරන අනෙකුත් කටයුතු වලට අමතරව ඊටම මනාව සම්බන්ධ කළ හැකි බහුකාර්ය අස්වනු නෙලීමේ යන්ත්‍රයක් නිර්මාණය කර තිබෙනවා. ඔහු විසින් නිපදවා තිබෙන මෙම බහුකාර්ය අස්වනු නෙලන යන්ත්‍රය ඔහු හඳුන්වා තිබෙන්නේ HTV1 නමින්. මෙම යන්ත්‍ර කොටස ඉතාමත් පහසුවෙන් ශ්‍රමිකයින් දෙදෙනෙකුට පැයකදී පමණ අට්‍රැක්ටරයට සවිකිරීමට හැකි. සවිකිරීමෙන් පසුව වුවද ට්‍රැක්ටරේ කාර්යක්ෂමතාවයට කිසිදු හානියක් නොවන පරිදි දුෂ්කර මාර්ගවලද ඉතාමත් පහසුවෙන් රැගෙන යා හැකියි. මේ යන්ත්‍රය නිෂ්පාදනය කරන්න ගොඩක්ම හේතු වුණේ සාම්ප්‍රදායික ක්‍රමයට ව්‍යවස්ථාව නිලීමේදී ශ්‍රමිකයන් හොයාගන්න ගොඩක් අමාරුයි. කාලය ගොඩක් අපත යනවා. ඒක නිසා තමයි මේ යන්ත්‍රය ගොඩක්ම අපි නිෂ්පාදනය කරන්න තීරණය කරේ. දැනට පවතින අට්‍රැක්ටරයකට මෙම යන්ත්‍රය සවි කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක දැන් නගුල හයි කරලා අට්‍රැක්ටරයෙන් හානවා. එතකොට ටේලර් හයි කරලා ඉවරලා අට්‍රැක්ටරයකින් ටේලර් අදිනවා. ඒ වගේ අට්‍රැක්ටරයකට අමතර උපාංගයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් යන්ත්‍රයක් තමයි මේක. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මෙම යන්ත්‍රය නිෂ්පාදනය කරන්න ගොඩක්ම අපි යොදාගත්තේ දේශීය අමුද්‍රව්‍ය. ඒ කියන්නේ සාමාන්‍ය හાર્ඩ්වෙයාර් එකකින් හරි ස්පෙයා පාර්ට්ස් වෙළඳසැලකින් හරි ගොඩක්ම ගන්න පුළුවන් බඩු තමයි අපි මේකට යොදාගත්තේ. මේකේ ක්‍රියාකාරීත්වය ගැන කියනවා නම් සාමාන්‍ය ට්‍රැක්ටරයකට මේක සවි කරන්න පුළුවන්.